ප්‍රතිශත ගානක් මාර ඉක්මනට හදමු. එන්න. දැන් පුතේ මෙතන තියෙනවා 8000න් 100ට 15ක් හොයන්න. අපි එතකොට මෙහෙම හිතමු. ඕන සංඛ්‍යාවකින් 100ට 10ක් කියන්නේ 10න් බෙදෙන්න ඕනේ. හරි. එතකොට අපි මෙතන කියනවා මුලින්ම 100ට 10ක් හොයාගමු. 8000න් 100ට 10ක් කියන්නේ අපි එතකොට 10න් බෙදන්න ඕනේ හින්දා බිඳුවක් අයින් කරනවා. එතකොට 800යි. 8000න් 100ට 10ක් කියන්නේ 800යි. ඊට පස්සේ අපිට පුළුවන් අර ඉතුරු 100ට 5 හොයන්න. ඒ අපිට 100ට 15ක් ඕනනේ. එහෙනම් අපිට පුළුවන් ඉතුරු 100ට 5 හොයාගන්න. කොහොමද? අපි ඉස්සල්ලා අරගත්තා 110ක් නම් 800යි. එතකොට තව 100ට 5ක් කියන්නේ අර 800ට භාගයක් නෑ. හිතලා බලන්න. ඒ වගේ තව හිතලා තමයි මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට එනවා මුලින් 10ක් නම් 800යි. දැන් ආපු ඉතුරු 100ට 5 කියන්නේ 800න් භාගයක්. ඒ කියන්නේ 400යි. එතකොට අර 800යි මේ ආපු 400යි. මේ දෙක එකතු කරාම අපිට ගන්න පුළුවන් 8000න් 100ට 15ක්. හරිද? හදලා බලන්න. මේ වගේ ඕන ක්‍රමයක් ඔයාලට මගින් ඉගෙන ගන්න පුළුවන්. ඒ පස්සේ කරන්න. ආවොත් මේ වගේ මාර ක්‍රම ගොඩක් මම ඔයාලට කියලා දෙන්නම්.